අලින්න යහකට. එයාම පුත් කරන්න අයියා. ඈ? පුත් කලව ගන්න. බෑ බා. කොහොම ගන්න? මේ පේනවනේ අපේ ඔව් මෙම අවස්ථාවට පැමිණී සිටින ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා වෙන අරවින්ද සෙන්රත් සහෝදරයාට ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම මහවැලි අධිකාරිය වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු හමුදාව ඇතුළු විවිධ ආයතන එකතු වෙමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිද්ධ වෙලා තියෙන මෙම වාරි පද්ධතියට සිද්ධ වෙලා තියෙන මෙම හානිය සම්බන්ධව යම්කිසි කඩිනම් විසඳුමක් හොයාගෙන යන මේ මොහොතේදී මෙතුමාගේ මේ පැමිණීම කියලා කියන්නේ තාමත් යම්කිසි වැදගත් දෙයක් විදිහට තමයි අපි දකින්නේ. විශේෂයෙන්ම මේ කටයුත්ත තවත් ඉක්මන් කරමින් කඩිනම් කරමින් යම්කිසි ආකාරයෙන් සවිබල නැගවීමට අදාළව මේ අපගේ නියෝජ්‍ය අමාත්‍යතුමාගේ මේ පැමිණීම අපි හිතනවා තවත් මේ කටයුතු ටික ඉක්මනින් අපිට නිවා කරන්නට යම්කිසි පාරක් කපයි කියන බලාපොරොත්තු අපිට තියෙනවා. විශේෂම ගත්තොත් එහෙම පසුගිය දිත්වා කුණාටු තත්ත්වයක් එක්ක ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දැවැන්ත හානි සිද්ධ වෙලා තිබුණා. විශේෂයෙන්ම අපගේ වාරි මාර්ග පද්ධතිය ගත්තොත් එහෙම ඒ වගේම කෘෂි ශේෂ්ත්‍ර ගත්තොත් එහෙම දැවැන්ත හානියට මුහුණ දෙන්න යම්කිසි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණා. නමුත් අපි ප්‍රථමයෙන් අපි එක අතක අපි ගත්තොත් එහෙම ඉතාමත් හොඳ ආකාරයෙන් සංවිධානය වීමත් එක්ක හොඳ විදිහට මේ කටයුත්තට අපි මැදිහත් වීමත් එක්ක අපිට දැන් ක්‍රමානුකූලව මේ තත්ත්වයෙන් අපිට ගොඩ යෑමට යම්කිසි අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් එතනදී අපි බලාපොරොත්තු වෙනවා මේ ඉදිරියේදී මීටත් වඩා ඉතාමත් කඩිනම් සංවිධානාත්මක ඒ වගේම සැලසුම් සාගත ක්‍රමවේද හරහා බලාපොරොත්තු වෙනවා ඉතාමත් කෙටි කාලයක් තුළ මෙම ප්‍රශ්න ගැටළු වලට අපිට නිරන්තර විසඳුමක් හොයා ගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙයි කියන ඒ බලාපොරොත්තුව තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ දිස්ත්‍රික්කයේ කාලයක් තිස්සේ අපිට විසඳුම් හොයා ගන්න බැරි වෙච්ච විශේෂයෙන්ම මේ කෘෂි කර්මාන්තය වගේ වාරි මාර්ග ශේෂ්ත්‍ර අදාළව ප්‍රශ්න ගැටළු ගණනාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්න ගැටළු වලටත් අදාළව අපි තාමත් කෙටි කාලයක් තුළ ඉතාමත් විධිමත් ඒ වගේම විද්‍යාත්මක විසඳුම් අපි හොයා ගැනීමට අපි හැමෝම සූදානම් වෙලා ඉන්නවා. ඒ සඳහා අපි හැමෝම එක්ව වැඩ කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා කියන මේ පණිවිඩය අපි කියන්න කැමතියි. විශේෂයෙන්ම අපි විපක්ෂයේ හිටපු කාලේ අපි වැඩ කරපු විදියක් තිබුණා. විශේෂයෙන්ම අපි හැම අතෙන්ම ගත්තොත් එහෙම දිස්ත්‍රික්කයේ දිසාපතිතුමා ඒ වගේම ප්‍රාදේශීය ලේකම් ඒ වගේම මේ රාජ්‍ය යාන්ත්‍රණෙත් එක්ක ඒකාබද්ධ වෙමින් අපි මේ ව්‍යසනයෙන් කොහොමද ජනතාව මුදවා ගන්නේ කියන එකට අදාළව තමයි අපි කටයුතු කරේ. ඒ වගේම අප සහන සේවා බලකාය ගත්තත් අපි හැම දිස්ත්‍රික්කයේම ඒ රාජ්‍ය යාන්ත්‍රණෙත් එක්ක ඒකාබද්ධ වෙලා තමයි මේ කටයුතු ටික අපි කරගෙන ගියේ. නමුත් අවාසනාවන්ත විදියට දැන් ඉන්න විපක්ෂ උදවිය ඒ විදියටම කටයුතු කරන්නේ නැහැ කියන යම්කිසි විවේචනයක් තියෙනවා. නමුත් අපි කිසිසේත්ම ඒක සැලකීමට ගන්න ඕනේ නැහැ. අපි ජනතාවත් එක්ක ඉතාමත් හොඳ ඉතාමත් සුවදව අපි වැඩ කරන එකත් එක්ක අපිට විශ්වාසයක් තියෙනවා මේ ව්‍යසනයෙන් ජනතාව මුදවා ගැනීමට අදාළව අපේ පැත්තෙන් වෙන්න ඕනේ කටයුත්ත වෙන. ඒ වගේම තමයි ජනාධිපතිතුමා සිට අපේ ඇමති මණ්ඩලයේ සිට සියලු දෙනාම මේ ව්‍යසනයෙන් ජනතාව මුදවා ගැනීමට අදාළවත් ඒ වගේම මේ ජනතාවගේ කඩන් වැටිච්ච මේ ජීවිතේ යලි ගොඩ නැගීමට අදාළවත් අපි කටයුතු කරගෙන ඉන්නවා. විශේෂයෙන්ම අපි දිස්ත්‍රික් මට්ටමින් ගත්තොත් එහෙම පළවෙනි 25000 දීමනාව දැන් සම්පූර්ණ කරන මට්ටමකින් තියෙන්නේ. ඒ වගේම තමයි දැන් අනිකුත් දීමනා ගත්තොත් ඒ විශේෂයෙන්ම මුල්තන්ගේ වලට අදාළව ඒ වගේම කෘෂි කර්මාන්තයට අදාළව විවිධ දීමනා අපි යෝජනා කරලා තියෙනවා. ඒ ටිකත් සැලසුම් සාගතව ඉතාමත් කාර්යක්ෂම විදියට දැන් කරගෙන යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් කෙටි කාලයක් තුළ ජනතාවගේ ජීවිතය නැවත තිබ්බ විදියටම අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ මොහොතේදී අපිට මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්නට අපිට උදව් උපකාර කරන
සියලුම ජාත්‍යන්ත්‍ර එක අතක ගත්තොත් එහෙම ඒ රටවල් ඒ ආයතන ඒ සංවිධාන ඒ වගේම විශේෂම ගත්තොත් එහෙම ලංකාවේ ඉන්න තානාපතිවරුන් පවා Tamanගේ යම්කිසි දීමනාව වෙන් කරමින් එයාලගේ පුද්ගලික මට්ටමෙන් පවා ඉදිරිපත් වෙලා දැන් රජයට උදව් කරන තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒ අතේ ගත්තොත් එහෙම ඉතාමත් ආශිර්වාද ලැබිච්ච පුරවැසියෝ විදිහට තමයි අපි දකින්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඉතාමත් කෙටි කාලයක් තුල රට තිබ්බ තැනට වඩා ඉතාමත් වේගයක අපිට ඉස්සරහට යෑමට අදාළව ඒ කටයුතු ටික අපි ඉතාමත් කඩිනමින් අරන් යෑමට බලාපොරොත්තු වෙනවා.